අයිබෝන් අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ප්‍රින්ග් බූට් එක කොහොමද අපේ ප්‍රොජෙක්ට් එක වැඩේ වෙන්නේ කියන කොහොමද කියන එක ගැන. හරි අපි මුලින්ම මේ ස්ප්‍රින්ග් බූට් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් දැනගෙන ඉමු. ස්ප්‍රින්ග් බූට් කියන්නේ මෙහෙමයි ස්ප්‍රින්ග් කියන ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. හරිද? ස්ප්‍රින්ග් කියන ෆ්‍රේම්වර්ක් එක ඔයගොල්ලන්ට මෙන්න මේ සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. spring.io අනුමත විදිහට මේ තියෙන්නේ ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එකට අදාළ දේවල්. එතකොට මේ ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එකේ ස්ප්‍රින්ග් බූට් කියන්නේ මේකේ සබ් ප්‍රොජෙක්ට් එකක් විදිහට යන එකක්. එතකොට ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එකේ ස්ප්‍රින්ග් බූට් වල වෙනස තියෙන්නේ ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එක වෙනම ලොකු කන්ෆිගරේෂන් කියන්නේ ලොකු ගොඩක් කන්ෆිග් කරන්න ඕන ෆ්‍රේම්වර්ක් එකක්. ස්ප්‍රින්ග් බූට් කියන එකේ ඔටෝ කන්ෆිගරේෂන් ෆීචර්ස් තියෙනවා. ඒ කියන්නේ එක නිකන් ප්‍රී කන්ෆිග් කරපු මේ ඇප්ලිකේෂන් එන්වයරන්මන්ට් එකක් තමයි ස්ප්‍රින්ග් බූට් කියන්නේ. හරිද? එතකොට ස්ප්‍රින්ග් වල තියෙනවා ස්ප්‍රින්ග් බූට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා එතකොට ඔක්කොම වගේ කලින් කන්ෆිග් කරපු ඒවා තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ අපේ කලින් කිව්වා වගේ මෙන්න මේක තමයි ඉන්ටර්ෆේස් එක. අපි ඩෙවලොප් කරන්න යන ඇප්ලිකේෂන් එකේ. එතකොට මුලින්ම අපි ප්‍රොජෙක්ට් එකක් හදාගන්න ස්ප්‍රින්ග් බූට් වලින්. එතකොට මම මෙතනදී පාවිච්චි කරන්නේ IntelliJ IDEA Ultimate Edition එක. එතකොට ඔයගොල්ලෝ කම්යුනිටි version එක පාවිච්චි කරනවා නම් මෙතන මේ Spring Boot කියන එකේ මෙහෙම පෙන්වන එකක් නැහැ. එතකොට ඔයගොල්ලන්ට normal Spring Boot project එකක් කියන්නේ normal project එකක් හදලා Spring Boot විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ Java කියන එකේ normal project එකක් හදලා නැත්නම් ඔයගොල්ලන්ට නිකන් Google search කරලා Spring Boot initializer කියලා එකක් search කරාම මේ මෙන්න මෙතන තියෙනවා start.spring.io කියලා සයිට් එකක්. මෙතනින් ගිහිල්ලා මේක set up කරගෙන generate දීලා මේක ගන්නත් පුළුවන්. හරිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට දැන් මම මේ ID එකෙන් තව හදන්නේ. මොකද මේක campus mail එකට free ගන්න පුළුවන්. Ultimate Edition එක. ඒ නිසා මම recommend කරන්නේ මේක දාගන්න. හරි. එතකොට මම name එක දෙනවා spring demo කියලා. හරි. එතකොට location මම දැන් introduce එකක් කරන්නේ. language එක මේ කැමති එකක් දෙන්න පුළුවන්. එතකොට මේ language එක JVM language එකක් තමයි දෙන්නේ. මොකද Spring කියන එක ඒ කියන්නේ අන්තිමේ එන්නේ ඔයගොල්ලන්ගේ මොකද්ද මේ byte code එකනේ. හරිද? JVM byte code එකක් තමයි එන්නේ. එතකොට Java Kotlin Groovy කියන languages තුනම JVM එක උඩ වැඩ කරන්නේ. එතකොට Spring කියන එක මේ languages තුනම code කරන්න පුළුවන්. හරි. එතකොට type එක මම දෙන්නේ maven කියලා. මොකද මම අර කලින් කිව්වා වගේ මම maven දන්නේ. ඒක නිසා මම maven දෙන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් මේ Gradle සහ Gradle වලින් ඉම්ප්ලිමන්ට් කරන්න අවුලක් නැහැ. මේ languages දෙක ගන්න එපා. හරිනේ. අපිට Java වලින් කරන්න එකද එතකොට Java language එකට හරියට තමයි ගන්න. හරි. එතකොට group ID artifact ID එක දැනට වැඩක් නැති වේවි. එතකොට group ID එක කියන්නේ ගොඩක් වෙලාවට reverse domain එකක්. මේක maven වලට අදාළව යන එකක්. එතකොට හිතන්නකෝ මගේ වෙබ්සයිට් එකක් කියලා හරිද? ඒකේ reverse domain එක තමයි දෙන්නේ. එතකොට ඒ group එකෙන් තියෙන්නේ ඒ group එකේ artifact ID කියන්නේ මගේ project name එක. එතකොට මගේ artifact එක කියන්නේ මගේ project එකෙන් තියෙන්න පුළුවන් එකයි. හරිනේ. මේ group එකේ මේ artifact තියෙන්න පුළුවන් එකයි. ඊට පස්සේ යන්නේ ඒ artifact එකේ version. හරිනේ. එතකොට මගේ group එකේ තව artifact එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක යන්නේ versions. හරිනේ. ඊට පස්සේ package name එක උඹට කැමති package එකක් දෙන්න. package name එකක් දෙන්න. ඒක අයින් කරන්න එපා. මොකක්ද package name එකක් දෙන්න. JDK version එක දැන් මගේ 21 තියෙන්නේ. ඒක මේ ඔයාගේ JDK version එක දෙන්න. මෙන්න මේ Java version එකේ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ build version එක. හරිද? ඒක දැන් 17 තමා අන්තිමටම සපෝට් කරන්නේ. දැන් මගේ version එක 21. එතකොට මගේ group එක අයත් මම හිතනවා 21 වලට වඩා වැඩි version එකක් කියලා පාවිච්චි කරන්න. එතකොට හැමෝටම අඩු version එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් 21 ගත්තාම 21 වලින් compile කරන එක JDK 22 23 හරි එහෙම ඉස්සරහට යන JDK වල පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ. ඒ 24 වගේ එකක් ගත්තොත් එහෙම ඒක compile කරන එකක් ඊට කලින් මේ JDK වල පාවිච්චි කරන්න බෑ. හරිද? එතකොට backward compatible කියන්නේ අන්න ඒකට. එතකොට මේ මොකද දැන් 21 වගේ version එකක් ගත්තාම එතකොට ඔයගොල්ලන්ගේ group එකේ අනිත් අයගේ version ඊට වඩා වැඩි වුණත් අවුලක් නැහැ. හැමෝටම මේ version එකේ මේ run කරන්න පුළුවන් නිසා. හරි. එතකොට project version එක මේකට හදන්න. එතකොට මේකෙන් මේ version එකෙන් තමයි compile වෙන්නේ. හරි. එතකොට packaging එක Java කියලා දෙකක් තියෙනවා. Java කියන්නේ Java archive. ඕක කියන්නේ web archive කියන එක. Java files නිකම්ම ඔය
Java Java dash jar කියලා කරලා Java ෆයිල් එක දෙන්න පුළුවන්. WoW ෆයිල් එකක් අපි හදන්නේ වෙබ් සර්වර් එකක ඩිප්ලොයි කරන්න. හරි. හරි. ඊට පස්සේ මේක next දෙන්න. next දුන්නාම ඔයගොල්ලෝ dependencies දාගන්න කියලා එයි. developer tools වල තියෙනවා මෙන්න මේ Spring Boot Dev Tools කියලා එකක්. ඒක මම දැනට දාගන්නවා. මේකෙන් කරන්නේ අපි දැන් JSP page එකක් වගේ හදනවා නම් ඒක automatically change එක කරව ගමන් load කරගන්න. හරි. අපිට එතකොට restart කරගෙන ඉන්න ඕනේ application. ඊට පස්සේ මෙන්න මේ Lombok කියලා එකක් තියෙනවා. Lombok කියන එක ඒක නිකන් developers ලාට coding ලේසි කරන්න තියෙන මේ එකක්. නිකන් getter setters generate කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කෙලින්ම annotation එකක් දාලා add getter කියලා එකක් දාලා ඉවරලා ඔයාලට getters ටික නිකම්ම ගන්න පුළුවන්. හරි. එතකොට මම මේකෙදි ලොම්බොක් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ ලොම්බොක් පාවිච්චි කරන්නේ නැතුව මොඩල් එක බලා ගන්න ඕන නම් මේ කලින් ඔය ජකාර්තා EE ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් බලන්න. හරිනේ. හරි. එතකොට developer tools වලින් එච්චරයි. ඊට පස්සේ දැන් මේක web technologies පාවිච්චි කරන එකක්නේ. එතකොට මම මෙන්න මෙතන spring web කියන එක දෙනවා. හරිද? spring reactive web නෙවෙයි spring web. spring reactive web එක දෙන්නේ ගොඩක් වෙලාවට HTTP version 2 වගේ වල ඉඳන් තමයි spring reactive web කියන එක වැඩ කරන්නේ. එතකොට අපි HTTP 1.1 වලින් වැඩ කරන නිසා spring web එක දෙන්නේ. හරි. හරි. ඒ ටික තමයි ඕනේ. ඊළඟට මම මෙතන user authentication පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ user authentication වගේ security පැත්තට යනවා. මේ string security මෙන්න මේ security කියන මේ option එක පොඩ්ඩක් බලාගෙන යන්න. හරිනේ. ඊට පස්සේ අපි මේ SQL NoSQL database යන්නේ IO ඒවත් අපිට වැඩක් නෑ. අපි ඒවා manually implement කරන්න. හරි. හරි. එහෙම දීලා මෙන්න මේ create කියන එක දෙන්න. එතකොට මෙන්න මේ project එක initialize වෙවි. හරි. එතකොට මේ විදිහට තමයි අපේ project structure එක පේන්නේ. මේ .idea කියන්නේ මේ IntelliJ IDEA එකට අදාළ configuration file save වෙන තැන. ඊළඟට .mvn කියන්නේ අර මම කියන මේවන් ගැන. දැන් මේවන් කියන එක ගත්තාම මේවන් wrapper කියලා එකක් තියෙනවා. හරිද? මේවන් wrapper එකකින් කරන්නේ දැන් මේවන් installation එකක් නැතුව ඕන කෙනෙක්ට මේ කියන්නේ මේවන් මේ portable විදිහට පාවිච්චි කරන්න ඕන නම් අපි මේවන් wrapper එකක් ගන්න. හරිද? දැන් මේ .mvn කියන එකේ folder එකේ තියෙන මේවන් wrapper එක. හරි. එතකොට මේවන් installation එකක් ඕනේ නැහැ. ඔයාලට මේවන් run කරන්න ඕන නම් කෙලින්ම මේවන් wrapper.jar කියලා එකක් තියෙනවා. ඒක download වෙලා ඒකත් එක්ක run වෙනවා. හරිනේ. හරි. ඒකට src folder එකේ තමයි අපේ source files තියෙන්නේ. මේ git attributes කියන එක තියෙන්නේ මේ අපේ දැන් version controlling system එකක් එක්ක හරි නැත්නම් මේ අපේ file system එක වෙනස් වුණොත් නිකන් හිතන්නකො Mac හරි Linux හරි එක වැඩ කරනකොට එහෙම මේ මෙන්න මේ line කියන්නේ line break එක තියෙනවනේ. හරිද? ඒක වෙනස් විදිහට තමයි වැඩ කරන්නේ. හරිද? දැන් ඔයා shell script එකක් එහෙම ගත්තාම ඔය sh නේද? මට හරියට මතක නෑ. ඔය මේ bash files තියෙන්නේ. මට මතක විදිහට .sh වලින් ඒක ඉවර වෙන්නේ. මේ ඒ ෆයිල් එහෙම ඉවර වෙන කියන්නේ line break එක නිසා සමහර වෙලාවට files වැඩ කරන්න නැතුව යන පුළුවන්. හරිනේ. දැන් එතකොට Windows system එකේ තියෙන CRLF කියලා කොයි /r/n කියන එක. දැන් LF කියන එක තියෙන line feed අර / මේ n කියන. හරි. ඒවා එතකොට system එක git attributes කියන එක දාලා තියෙන්නේ. ඒවා ඔය git එකත් එක්ක වැඩ කරද්දි වෙනස් වෙන්නේ නැති. හරි. එතකොට git ignore file එක කියලා එකක් තියෙනවා. අපි මේකට දාන්නේ git version control system එකට add කරන්න ඕන නැති දේවල්. හරි නිකන් password file එකක් වගේ. හරි. ඒවා අපි GitHub දාන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි. ඒවා එතකොට git ignore file එකට add කරලා තියෙනවා. ඒවා එතකොට යන්නේ. එතකොට මේකේ default මේ file එකක් දෙනවා මේ IntelliJ IDEA එකෙන් generate කරලා. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට help.md එකේ ඔයාලට ඔය මේ Spring Boot එක වැඩ කරද්දී ඕන වෙන පොඩි links ටිකක් තියෙනවා. ඒවට ගිහිල්ලා බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ mvnw cmd කියන්නේ අර මම කියවන ෆයිල් සිස්ටම් දෙකට අදාළව මේවන් එක වැඩ කරන්න තියෙන මේ ස්ක්‍රිප්ට් දෙකක්. ඊට පස්සේ මේ pom.xml කියන්නේ project object model කියන එක pom කියන්නේ මේක තමයි මේවන් configuration ස්ක්‍රිප්ට් එක. එතකොට මේකේ මේක තමයි ඔයාගේ project එකට අදාළ මේ මොනවද configurations තියෙන්නේ. හරි. එතකොට මේ ඔයගලන්ට
බලන්න පුළුවන් මෙන්න මෙහෙම මුලින්ම මේ parent කියලා එකක් තියෙනවා හරිද දැන් Spring Boot කියන එක වැඩ කරන්නේත් මේ ඔය දැන් WOP වල අපි ඉගෙන ගන්න inheritance කියලා එකක් හරිද එතකොට මේ parent කියන form එකක් වෙනම තියෙනවා හරිද Spring Boot starter parent කියලා parent form එකක් තියෙනවා හරිද එතකොට ඒකෙන් extend වෙච්ච එකක් තමයි මේ අපේ project එකේ තියෙන්නේ හරිද දැන් මේ icon එක එහෙම පෙන්වන්නේ ඒක නිසා මේ dependencies වල මේ icon එක පෙන්වන්නේ ඒක නිසා හරි හරි ඊළඟට මෙතන ඔයාගේ group මොකද්ද project එකට අදාළ metadata name එක description එක මේ URL license අනම්මනම් ඒවා ඉන්නේ මේ මේවන් වලට අදාළව මේ form එකේ දාන්න පුළුවන් දේවල් හරිද ඒවා දැන් අපේ මේ වෙලාව අපි දාන්නේ ඒ ටික අයින් කරලා දාමු ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන් ඔය මේවන් මේ site එකට ගිහිල්ලා ඒක form එකේ example එකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට ඒක ගිහිල්ලා බලන්න හරි ඊට පස්සේ මෙතන properties වල Java version 21 කියලා තියෙන්නේ ඔය compiler version එක ඊට පස්සේ මේ dependencies කියන්නේ ඔයාගේ project එක depend වෙන මේ වෙන libraries හරි ඒව තමයි මේකේ තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට මේක පේනවා ඇති මේකේ version එකක් දීලා නැහැනේ හරි normally dependency එකක් දෙනවා නම් ඒ කියන්නේ මොකක් හරි library එකක් දෙනවා නම් මම කියවනේ එක group id එකකට එක artifact id එකයි තියෙන්න පුළුවන් ඊට පස්සේ ඒකේ versions කියලා තියෙනවා දැන් අපි මොකක් හරි අප්ඩේට් එකක් කරලා දැම්මම මේකේ version එකක් තියෙන්න බෑ හරිද දැන් මේකේ version එකක් දීලා නැහැනේ ඒකේ version එක resolve කරගන්න මෙන්න මේ උඩ තියෙන parent form එකේ හරිද එතකොට parent form එකට දීලා තියෙනවා version එක හරිද ඒක එහෙම කරලා තියෙන්නේ Spring Boot කියන්නේ අර එහෙම scalable සහ මේ නිකන් මොකද්ද ඒකට කියන්නේ portable විදිහට මේ වැඩ කරන්න පුළුවන් environment එක හරිද ඒක නිසා තමයි දෙන්නේ එතකොට ඔයාගේ parent form එකේ version එක විතරක් දුන්නාම parent form එකේ මේ පල්ලෙහා තියෙන dependencies සහ අනිත් configuration වලට අදාළ versions ඒ automatically resolve කරගන්න. හරි. හරි. එතකොට Spring Boot web එක තියෙනවා මේ DevTools සහ Lombok කියන එක මම දාගත්ත එක. මෙන්න මේ Spring Boot starter test කියන එක අපි අයින් කරනවා මේ ඒක අයින් කරන්නේ මේ මොකද අපි test ලියන්නේ නැහැ මේකේ. හරිද? ඒක නිසා අපි මේ test කියන dependency එක අයින් කරනවා. හරි. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා මේ dependency මේ build plugins දෙකක් දාලා තියෙනවා. compiler plugin එක මේක normally දැම්මේ නැතත් අවුලක් නෑ. මේක දාලා තියෙන මෙන්න මේ Lombok කියන එක annotation library එකක් නේ. හරිද? එතකොට annotation processor එක මේ Lombok වලට point කරලා තියෙනවා. හරිද? ඒක නිසා තමයි මේ compiler plugin එකේ තියෙන මේ Maven Spring Boot Maven plugin එකෙන් තමයි ගොඩක් වෙලාවට මේ Spring Boot configuration සහ ඒවට අදාළ දේවල් ඔය Java file එකක් හදනවා නම් ඒවා place කරන්නේ අරමුණ කරන්නේ මොනවා. හරි. හරි. ඊට පස්සේ දැන් අපි JSP එක වැඩ කරන නිසා අපි තව dependency එකක් දාගන්න ඕනේ JSP render කරන්න. හරි. අර මම කලින් මේ webs මතක නැහැ හරියට. කලින් වීඩියෝ එක මම කිව්වා JSP render කරන්න ඕන නම් JSP වලට වෙනම engine එකක් තියෙනවා. හරිද? දැන් මෙන්න මේ Spring Boot කියන එක default වැඩ කරන Tomcat server එකත් එක්ක. හරිද? ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන් මෙන්න මේ dependencies කියන එකේ Spring Boot starter web එකේ මෙන්න මේ artifact ටික control click එකක් දෙන්නකො. හරිද? එතකොට යනවා ඒකේ POM එක. හරිද? ඒකේ POM එකේ පල්ලෙහාට ගියාම ඔයාලට dependency එකක් හම්බෙයි මෙන්න මෙහෙම. මේ Spring Boot starter Tomcat කියලා. හරිද? ඒ කියන්නේ මේ Tomcat embedded server එකක් තමා මේ Spring Boot එකත් එක්ක වැඩ කරන්නේ. හරිද? ඒක embedded server එක. හරිද? එතකොට Tomcat embedded server එක තියෙනවා. ඒත් මේක JSP වලට support කරන JSP වලට වෙනම මේ dependency එකක් දාන්න ඕනේ. එතකොට Tomcat වල JSP render කරන්න තියෙන tool එක තමයි Jasper කියන්නේ. හරි. එතකොට ඔයාලට මේ dependency එකක් add කරන්න පුළුවන් Tomcat Jasper වලට. හරි. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් මේ Maven Central කියලා එකක් තියෙනවා. Maven Central එකේ තමයි ගොඩක් වෙලාවට අපි release කරන libraries එහෙම commonly දාන්නේ. හරි. commonly දාන්නේ මේකේ. Maven repository එකක් අපිට ඕන නම් මේ අපිට උනත් host කරගන්න පුළුවන්. හරි. එතකොට මේ Tomcat වල තියෙන මේ JSP rendering library එක තමයි Jasper. හරිද? ඒක ගන්න පුළුවන් Tomcat embed Jasper මොනවද විදියට. හරි මෙන්න මේ තියෙන Tomcat embed Jasper එකේ group ID එක තමයි ORG Tomcat embed කියන එක. මේකට යන්න මේකට ගිහිල්ලා මෙන්න මේ Apache මේ වගේ build system එකට අනුව දැන් අපේ Apache මේවන ඒක ගිහිල්ලා copy to clipboard. හරි. ඒක දීලා මෙන්න මේක දැන් ෆයින් කරනවා. හරි. ඔන්න ඔහොම paste කරනවා.
ටෙස්ට් කරාට පස්සේ ඔයාලගේ මෙන්න මේ අයිකන් එක එනවා කියන්නේ මේක parent pom එකේ තියෙනවා. හරි. ඒක parent pom එකේ තියෙනවා නම් ඔයා මෙන්න මේ version එක අයින් කරන්න. හරි. මේ version එක අයින් කරන්න කියන්නේ දැන් මේ Spring Boot කියන්නේ third party framework එකක්. හරි. දැන් මේකේ ඇතුලේ ගොඩාක් dependencies තියෙනවා. එක මේ තැන් වලින් එන. හරි. දැන් Tomcat එකම ගන්නකො. Tomcat එක ගත්තාම මේ Tomcat එක Apache එකේ Spring Boot එක ඔය Spring මේ developers ලා වෙනම මේ කරන්නේ. හරි. ඒතකොට මේවල versions එහෙම ඒගොල්ලෝ ගැලපෙන විදිහට හදන්න මෙන්න මේ parent form එක. හරිද? ඒක නිසා එහෙම version එකක් උඩ පෙන්නලා තියෙනවා නම් ඒක එහෙම තියෙන්න අරින්න ඔයාගේ version එක අයින් කරන්න. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේක sync changes දෙන්න. එතකොට ඔයාගේ ඔය dependencies නැත්තම් ඒවා download කරලා ගන්න හැදෙන්නේ. හරි. එතකොට අපේ project එකේ configuration ඉවරයි. හරි. ඊට පස්සේ මෙන්න මේ project structure එකට ගියාට පස්සේ මෙන්න මේ test folder එකේ මෙන්න මේ test එකක් කියලා තියෙනවා. ඒක delete කරලා දාන්න. මොකද අපි test dependency එකක් නිසා නැත්තම් compile කරන්න දෙන එකක් නෑ. ඊට පස්සේ මෙන්න මේ main එකේ තියෙනවා මෙන්න මේ file ටික. හරිද? මෙන්න මේ Java folder එකේ තියෙන Java source files. ඊට පස්සේ resource folder එකේ තියෙන්නේ අපේ application එකට අදාළ resources. හරිද? ඒ කියන්නේ JSP file නෙමෙයි. අපේ application එක run වෙන්න ඕන සහ application එකේ වැඩ වලට ඕන කරන resources. හරි. එතකොට අපිට දැන් වෙබ් එකක් දාන්න JSP ෆයිල්ස් දාන්න තව කොහේ හරි තැනක් තියෙන්න බෑ. හරිද? ඒක හදන්න ඕන මෙන්න මේ මේන් එක ඇතුළෙම ඩිරෙක්ටරි එකක් හදන්න වෙබ් ඇප් කියලා. හරිද? වෙබ් ඇප් ඩිරෙක්ටරි ඇතුළේ තමයි JSP pages දාන්නේ. හරිද? ඒක තාමත් දාන්න බෑ. අපි ඒක සෙටප් කරන්න ඕනේ හරියට. හරිද? එතකොට මෙන්න මේ application.properties එකේ තමයි Spring Boot application එකක් run වෙන්න ඕන applications දාන්න පුළුවන් තැනක් තමයි මේ application.properties එක. ඔයාලට නැත්තම් class file එකක් හදලා ඒක implement කරන්න පුළුවන්. ඊට වඩා ලේසි මේ application.properties file එක හදන්න. හරි. එතකොට මෙන්න මෙතෙන්ට දැන් අපේ JSP pages run වෙනවා. අපි දානවා spring.mbc තමන් MVC architecture කියන්නේ. එතකොට MVC එකේ මේ view එකට අදාළ suffix එක දෙනවා. මෙන්න මෙහෙම. මේක root path එකක් විදිහට දෙන්නේ. ඒකෙන් කියන්නේ මෙන්න මේ web app එක ගැන. හරි. ඔයාලට ඕන මේක ඇතුලේ තව folders හදලා ඉවරලා ඒක දෙන්න පුළුවන් suffix එක විදියට. ඊට පස්සේ spring.mvc view prefix එක දෙනවා .jsp. හරි. ඔන්න එතකොට අපි මේ web app එක දාලා JSP render කරන්න පුළුවන් වෙන හදලා තියෙනවා. හරි. හරි. එතකොට ඕනෙට optional එක optional හරි. මෙන්න මේ server.port කියලා එකක් තියෙනවා. ඒක default එක 8080. හදිස්සියක් ඔයාගේ මේ ප්‍රොජෙක්ට් එක රන් කරගන්න බැරි වුණොත් මේ port එක block වෙලා එහෙම කියලා මෙන්න මේ port number එක වෙනස් කරලා බලන්න. හරි. හරි. එතකොට application properties වල ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන spring demo application කියන එකට ගියාම මේක තමයි ඔයාගේ main method එක. හරි. දැන් එතකොට දැන් web server එකක් නැහැ නේ මේකේ. ඒ කියන්නේ web server එක embedded නේ. ඒක නිසා දැන් Spring Boot අර මං කිව්වනේ embedded server එක දැන් Tomcat වගේ embedded server එකක් ගත්තොත් එහෙම ඒකට download files අපි වෙනම register කරන්න. හරිද? දැන් Spring Boot එකේ එහෙම නෑ. Spring Boot එක කියන auto configuration කියලා. එතකොට මේක automatically editing ගන්න. හරි. එතකොට ඒකේ main class එකක් තියෙනවා. මෙන්න මේ main class එක තමයි. හරි. මේක මොකද වෙනස් කරන්න දෙයක් නෑ. හරි. ඔය ටික තමයි අපේ project එක initialize කරගන්න part එකට තියෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද git version controlling වලට add කරගන්නේ කියලා. හරිද? මොකද මෙන්න මේ version control කියන එක ක්ලික් කරාම මෙන්න මෙතන share project on එකේ github කියන එක වෙන්නවා. එහෙනම් පෙන්නන්නේ නැත්නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ settings වලට ගිහිල්ලා මෙන්න මේ version controlling කියන එකේ github කියන එකට යන්න. හරිද? එතනින් ගිහලා මෙන්න මෙතනින් account එක add කරගන්න. account එක add කරගෙන authenticate කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතන version controlling වල github කියන එක වෙන්න. හරිද? ඊට පස්සේ දැන් මගේ repository name එක දෙනවා spring demo කියලාම. මොකද දැන් මගේ repositories බලනවා මෙන්න මෙතන ක්ලික් කරලා ඉවරලා your repositories වලට ගියාම ඔයාගේ තියෙන repositories බලන්න පුළුවන්. හරි. දැන් මගේ එහෙම නම් repository එකක් නැහැ. හරිද? spring demo කියලා repository එකක් නැහැ. ඒක නිසා මට මේක හදන්න පුළුවන්. හරි. ඒක මම private විදිහට හදන්නේ. private විදිහට හදනවා කියන්නේ ඔයාගේ account එකට ආවම මේ spring demo කියන repository එක private. ඒ කියන්නේ අනිත් අයට පේන්නේ නැහැ. මම recommend කරන්නේ එහෙම ඔයගොල්ලෝගේ private එක කරනකොට පස්සේ මේක public දාන්න. හරි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ remote එක origin description එක මම දැන් දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේක share කියන එක දෙනවා. හරි. එතකොට මේ විදිහට අපේ project එක git version control system එකට add වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ගිහිල්ලා ඉවරලා මෙන්න මේ එකක් මේ වගේ මේකක් එනවා. ඒ කියන්නේ මේක add කරන්න ඕන files ටික select කරලා ඉවරලා
commit message එකක් දෙන්න. දැන් මේක project එක initialize කරන නිසා මම මේක මෙහෙම කියලා head දෙනවා. හරි. හරි successfully shared project on GitHub. එතකොට දැන් මේකේ master කියලා branch එක තමයි හැදලා තින්නේ. Git version control system එකේ default branch එක master. හරිද? ඒක නම හැදෙන master කියලා. GitHub ගත්තාම ඒක වෙනස් කරලා තියෙනවා main කියලා. හරිද? ඒක අවුලක් නෑ. ඔයාලට master කියලා branch එකක් හදලා ඒක push කරන්න පුළුවන්. දැන් අපේ default branch එකේ ඉන්නේ master. හරිද? දැන් ඔයාගේ මේ GitHub එකට ගිහිල්ලා ඔයාලා මේක refresh කරාම ඔන්න spring demo කියලා repository එකක් හැදලා තියෙනවා. හරි. හරි. ඔන්න එතකොට අපේ ෆයිල්ස් ටික ඇවිල්ලා තියෙන්නේ. කමිට් එක එකයි. ඔන්න දැන් තමයි කමිට් කරලා. හරි. ඔන්න අපේ දැන් එතකොට ප්‍රොජෙක්ට් එක version control එකක් තියෙනවා. හරි. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් වෙන්නේ කියන එක ගැන. මුලින්ම දැන් මේකේ මේ JSP pages තුන තියෙනවනේ. හරිද? JSP pages වල මම මෙතන edit එකක් කරන්න ඕනේ. මේ ID කියන එක user interface එකේ පේන්නේ නැහැ. හරිද? ඒක නිසා මේ ඒක මෙතන මෙහෙම එකක් දෙනවා. ඒ කියන්නේ ID එක තියෙනවා. ඒක user interface එකේ පේන්නේ නැහැ. හරි. මම මේ JSP pages තුන කලින් ජකාර්තා වීඩියෝ එකේදී කරා. ඒක නිසා මම ඒකේ කෙලින්ම copy කරලා මේ paste කරනවා. ඕගොල්ලන්ට ඒක කොහොමද ඉම්ප්ලිමන්ට් කරේ කියලා බලන්න ඕන නම් මේ කලින් වීඩියෝ එකේ මම මේ වෙනම මේ ටයිම් එක වෙනම මේ කරලා තියන්න. ඒක පොඩ්ඩක් බලන්න. හරි. එතකොට මම මෙන්න මේ JSP pages තුන copy කරලා අරගන්නවා මගේ project එකට. දැන් web app එකේ මම වෙනම directory එකක් හදා ගන්නවා මට. කියන්නේ මම book component එක කියලා මම directory එකක් හදා ගන්නවා. ඒකට paste කරන්න තියෙනවා. හරි. හරි. මේ අහන්න version controlling වලට add කරන්න කියලා මම dot task දෙනවා. මොකද මගේ හැම ෆයිල් එකම මම version controlling එකට add කරන්න තියෙන නිසා. හරි. add. එතකොට මගේ ඔන්න මේ JSP pages තුන add වුණා. හරි. පොඩි මේ ජකාර්තා demo එක මම අයින් කරනවා. ඊට පස්සේ දැන් අපේ මෙතන source code එක තියෙනවානේ. දැන් source code එකේ අපි දැන් මේ මොනවද මේවා ටික හදාගන්න බෑ මොකද්ද? අපේ book component එක අදාළ දේවල් දැන් MVC architecture එක යන නිසා අපි මෙතන අර model view controller type එකෙන් යන්නේ. හරිද? එතකොට දැන් අපේ view එක තියෙනවා. හරිනේ. view එකේ JSP pages තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ සමහර විට සමහර ප්‍රොජෙක්ට් එක සරක් කරලා ඇති controller කියලා පැකේජ් එකක් හදලා ඒකට ඔක්කොම controllers දාලා model කියලා පැකේජ් එකක් හදලා ඒකට models දාලා ඒකත් අවුලක් නැහැ. හරිද? ඔයගොල්ලන්ට lazy විදිහකට කරන්න. හරිද? දැන් මගේ විදිහට මම component එකට පැකේජ් එකක් හදලා ඉවරලා ඒකට ඔය MVC වලට අදාළ මේ මගේ ෆයිල්ස් ටික දාගන්න. හරිද? දැන් මම මේ පැකේජ් එක හදුවා. ඒකේ මම book මේ මොකද්ද model එක හදාගන්න හදන්නේ. එතකොට මේක මම අර ඩබල් OP concepts පාවිච්චි කරලා එතකොට මම මේක හදන්න හදන්නේ. හරි. එතකොට මම මේක දැන් private long. එතකොට මේ book එක ගාම මෙතන තියෙන මේ ID name author description. එතකොට private long ID private long title name කියන title එක author ඊළඟට private string මොනවද description. හරි. මොනවා ටික තමයි. හරි. එතකොට දැන් මම මේකේ default construct එකමයි තියන්නේ. එතකොට මම default construct එක හදන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් අර මම කියන getter status හදන්න ඕනේ කියලා. හරිද? දැන් මම getter status manually මේක දාන්න යන්නේ නැහැ. මම අර lombok කියන dependency එක දාපු නිසා ඒකේ තියෙනවා data කියලා මේ annotation එක. පාඩ මෙන්න මෙහෙම කොහොම කරාම documentation එක බලන්න පුළුවන්. එතකොට මේකේ generate getters for all fields are useful to streamer and hash code and ඒ ටික දෙන්න. හරි. එතකොට මෙන්න මේ පල්ලෙහා තියෙන C also කියලා දෙන්න. මෙන්න මේ ටික මේ generate වෙන්න. හරි. ඔයාලට මේ documentation එක පෙන්වන්න නැත්නම් ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේවන් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන download documentation කියන එකෙන් දුන්නාට පස්සේ ඔයාගේ documentations download වෙවි. ඒ ටික download කරලා import වුණාම ඔයාලට මේක මේ හොවා කරාට පස්සේ මේකේ විස්තරය බලා ගන්න පුළුවන් මොකටද මේක පාවිච්චි වෙන්නේ කියලා. හරි. හරි. ඊට පස්සේ දැන් ඔන්න මගේ මොඩල් එක හරි. හරිනේ. හරි. එතකොට දැන් ඊට පස්සේ මගේ controller එකක් ඕනේ. controller. දැන් මේකේ Spring Boot වල මේ endpoints කියන controller class එක
හඳුන්වන්නේ annotation එකක් තියෙනවා control. හරි. control එකෙන් තමයි controllers පෙන්නේ. හරි. ඊට පස්සේ ඒකෙනම දානවා request mapping. ඒකෙන් කියන්නේ endpoint එක මොකක්ද? හරි. ඒකට book to endpoint එක තමයි වන්නේ. හරි. ඒකට මගේ request mapping එක book. ඊට පස්සේ දැන් මොන අපේ controller class එක හරි module class එක හරි ඊළඟ service class එකක් හදා ගන්නවා මෙන්න මේ controller class එකයි අර අපේ database එකේ විදිහට තියෙන text file එකයි අතර communicate කරන්නේ. හරි. ඒක මම ලේසි වෙන්න තමයි හදන්නේ. එතකොට ඒක class එකක් හදනවා මොකද්ද? service කියලා. හරි. එතකොට box service කියන එක ඔයගොල්ලෝ සමහරවිට මේ මෙතන annotate කරලා ඇති at repository විදිහට. හරි. අපිට ඒක දෙන්න පුළුවන් at repository කියලා දුන්නාට පස්සේ අපේ control class එකට ඒක inject කරලා වල පාවිච්චි කරන්න පුළුවන් instance එකක් විදිහට. හරිද? දැන් ඒක මෙහෙමයි. අපි එහෙම දෙමු නේ. ඔව්. හරි. book service එක ඇත්තටම repository එකක් විදිහට තමයි වැඩ කරන්නේ. හරි. එතකොට මෙන්න මේ book controller එකට මේ repository එක inject කරන්න මම කරන්නේ මොකද්ද private final service කියලා එකක් දීලා මම මෙතන annotate කරනවා required constructor කියන්නේ අනිවාර්යයෙන්ම ඕන කරනවා මේ final service. එතකොට අනිවාර්යයෙන්ම required මෙතන initialize කරලා නැත්නම් construct එකකින් දාන්න. එතකොට මේක automatically හදා ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ මේ book service type එකෙන් parameter එකක් call කරපු construct එකක්. හරිද? එතකොට මෙතන පෙන්නන්නේ annotation එක දාලා තියෙන නිසා ඒක automatically හදා ගන්නවා. ඔයගොල්ලන්ට මේ lombok කියන library එක ගැන බලන්න ඕන නම් නිකන් Google search කරන්න lombok library කියලා. එතකොට මෙන්න මෙතන project.lombok.org කියලා එකක් එනවා. හරිද? ඒකෙන් ගියාට පස්සේ ඒකේ features stable ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට annotations ටික බලා ගන්න පුළුවන්. හරිද? දැන් අපි බලමුකෝ මේ ඔය මොකද්ද මේ required constructor no constructor මේ කියලා තියෙනවා. මෙන්න මේක ඔයාලට පේනවා මේගොල්ලෝ example එක දීලා තියෙනවා කොහොමද වැඩේ වෙන්නේ. හරි. ඔයාලට එතනින් කියලා බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ. හරි. හරි. දැන් book service එක මුලින්ම implement කරගෙන ඉමු. book service එකේ මම මුලින්ම එහෙම දැන් අපේ text file එකක් නේ තියෙන්නේ. හරි. text file එක තමයි දෙන්නේ. හිතන්නකෝ මේක book.txt කියලා. හරිද? book.txt එකේ තමයි අපි දෙන්නේ. එතකොට මම මේක බලාපොරොත්තු වෙන්නේ අපේ ඇප්ලිකේෂන් එක තියෙනවනේ. ඇප්ලිකේෂන් එක ස්ටාර්ට්අප් එකේදී book.txt එකක් තියෙනවා නම් ඒකෙන් data ටික ගන්නවා. ඒ පාර විතරයි මේකේ read කරන්නේ. හරි. එතකොට මේක තියෙන RAM එකේ. RAM එකේ මම collection එකක් හදාගෙන තියාගන්න මෙන්න මේ පොත් ටික දාගෙන තියන්න. හරි. ඊට පස්සේ දැන් client කෙනෙක් මේක update කරොත් එහෙම update කරන වෙලාවට එයා කෙලින්ම මෙන්න මේ RAM එකේ තියෙන collection එක තමයි update කරන්නේ. හරි. ඊට පස්සේ ඒක update කරාට පස්සේ මම මේ book.txt එකට write කරනවා. හරි. එතකොට write ගොඩක් තියෙනවා. read තියෙන එකයි. read එක වෙන්නේ startup එකේ. හරි. එතකොට දැන් මම book service එකට දාගන්නවා private static list of list of list කියන්නේ collection එකක් collection interface එකක් ඔයගොල්ලෝ හරි collections කියන වීඩියෝ පොඩ්ඩක් බලන්න මේක තියෙන්නේ මොකක්ද කියලා හරි ඊට පස්සේ මම තව එකක් දාගන්නවා private static book id කියලා එකක් ඒකට book id එක මම එකට initialize කරන book id එකෙන් තමයි අපේ තියෙන පොත් ගැන track එකක් තියාගන්න. හරි අලුතෙන් පොතක් add වෙනවා නම් අලුතෙන් book id එකක් initialize කරගන්න. එහෙම ඒ වලට තමයි මේ book id කියන variable එක දාන්නේ. හරි. ඊට පස්සේ මම තව variable එකක් අපේ text file එකේ තමයි මොකද වෙන්නේ? file name කියලා
dalam books.txt හරි දැන් මෙතන මේ මම කැපිටල් වලින් දුන්නේ ඔක්කොම මේ කොහොමද හරි මේවා අර ඩෙවලොපර්ස්ලා හදාගත්ත දේ හරි කියන්නේ rules නෙමෙයි regulations හරි ඊට පස්සේ දැන් මේ repository එක ඇතුලේ static methods නෙමෙයි අපි instance method තියන්නේ මොකද book controller කියන එකට inject වෙන්නේ මේක instance එකක් නේ හරිද book service instance එකක් තමයි inject එතකොට මෙන්න මේ මෙතන ඔයගොල්ලෝ සමහරට මෙන්න මේකට උඩින් මේ required constructor එක නැතුව auto void කියලා මේ annotation එකක් දාවි auto void කියන එක මට මතක විදිහට දැන් මේක use වෙන්නේ නැහැ. يعني use කරන්න පුළුවන් ඒක අර එච්චර මේ මොකද්ද safe නැති මොකක් හරි කතන්දරයක් තියෙනවා ඒක මම හරියටම දන්නේ නැහැ. හරිද? ඒක නිසා තමයි මේ constructor එකකින් මේක inject කරන්නේ. හරි. එතකොට මේ constructor එකකින් inject වෙන instance එකක් නිසා මේ මම මෙතන මේ static methods නෙමෙයි මේ instance method තමයි දාන්නේ. හරි. එතකොට මේ මම මුලින් methods ටික හදාගෙන යනවා මොනවද එන්න ඕනේ කියලා අපි ඔක්කොම ගන්න ඕන නම් අපි දානවා public list of get books. එතකොට මේකෙන් පොත් ඔක්කොම ගන්න. ඊට පස්සේ public get book by id එකෙන් පොත ගන්න. ඊට පස්සේ public void add පොතක් add කරන්න. public void update පොතක් update කරන්න. public void delete පොතක් delete කරන්න වෙයි. හරි. ඔය methods ටික තමයි මම මෙතන මේ implement කරන්න බලාපොරොත්තු. හරි. මෙතන get books කියන එක ගත්තාම මෙන්න මේ මෙතන අර මම කියන පළවෙනි part එකපාරයි මේ books.txt එකෙන් read කරන්න. හරි. ඊට පස්සේ මේක load කරගන්න. එතකොට මම ඒක load මේ දැන් එහෙම එකපාර read කරාම මේක කොහොමත් null වෙන්නේ නැහැ. හරි. මේක non primitive type එක නිසා default value එක null. හරිනේ. එතකොට මම මේක load කරාට පස්සේ මේක null වෙන්න බෑනේ. එතකොට මම මුලින්ම මේක check කරලා බලනවා මේක null ද නැද්ද. books null නැත්නම් මම කරන්නේ මෙන්න මේක දෙලිම return. හරි. එතකොට මේක load වෙලා තමයි කලින් තියෙන්නේ. එහෙම නැත්නම් books කියන එකට මෙන්න මේ array list කියලා මේ data මේ structure එක තියෙනවා මේ data structure එක book data structure විතර අපිට ගන්න පුළුවන්. මේ collections කියන මේ වීඩියෝ පොඩ්ඩක් බලන්න. මේ array list කියන එක ගන්න. ඒක එතකොට මේ under the hood වැඩ කරන්නේ array එකක්. හරිනේ. අර int කියලා ඉවරලා කොටු වරහක් දාලා වගේ ගන්න. අන්න ඒ වලට array කියන්නේ. ඒන් එකක් තමයි වැඩ කරන්නේ. හරි. එතකොට මම මේ list එක මේ collection එක synchronize කරනවා. හරි. අර multi threading වලින් වෙන ඒ කියන්නේ හිතන්නකෝ දෙන්නෙක් ඇවිල්ලා එකම item එක මේ delete කරනවා. හරිද? එතකොට සමහර වෙලාවට එක්කෙනෙක් delete කරන එක අනිත් එක්කෙනාට පේන්නේ නැතුව වෙන්න පුළුවන්. හරිද? ඒක දෙන්නගෙම delete වෙලා කියලා පේන්නේ. ඒක මොකක් හරි change එකක් ආවම වෙන එක්කෙනෙක් කරොත් එහෙම එතන එයාට පේන්නේ නැහැ. හරි. ඒක අයින් කරන්න මේක synchronize කරන්න ඕනේ. එතකොට ඒක synchronize කරන විදිය තමයි collections කියලා එකක් තියෙනවා. collections කියන class එකක් තියෙනවා. ඒක තියෙනවා synchronize list කියලා method එක. හරිද? ඒකෙන් කරන්නේ මෙන්න මේ array list මේ collection synchronize කරන එක. හරිද? එතකොට මේකේ default collection synchronize ඒවා නෙමෙයි තියෙන්නේ. මේ async collections තියෙන්නේ. يعني thread safe නැති ඒවා. හරිද? දැන් අපි මේක thread safe කරන එක තමයි මේකෙන් කරන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ අර ෆයිල් එකක් තියෙනවනේ. දැන් මේ ෆයිල් එක තියනවද කියලා බලාගන්නත් එපේ. දැන් පළවෙනි පාර්ට් මේ ප්‍රොජෙක්ට් එක රන් කරන එකේ සමහරවිට මේ ෆයිල් එක නැති වෙන්න පුළුවන්. හරි. ඒක සාමාන්‍යයි. එතකොට මේක ෆයිල් එක තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඒකට ඔය Java IO package එකේම තියෙනවා මේ file කියලා class එකක්. එතකොට මට ඒකෙන් බලන්න පුළුවන් ඒකේ exist කියලා method එකක් තියෙනවා. මට ඒක call කරලා බලන්න පුළුවන් මේ file එක තියෙනවද නැද්ද කියලා. හරිද? එහෙම file එක නැත්තම් අපිට return වෙන්න ඕනේ empty list එක. හරි. books. ඔච්චර. ඊට පස්සේ මේ ෆයිල් එක තියෙනවා නම් මේ ෆයිල් එක රීඩ් කරන්න. හරිද? එතකොට ෆයිල් එක රීඩ් කරන්න අපි reader class එකක් ගන්න ඕනේ. හරිද? මම කියවන අර text file read කරන්න නම් අපි reader class එකක් ගන්න එක efficient. හරි. එතකොට අපි ඒක දානවා මෙන්න මේ try with resources එක. හරිද? try with resources කියන එකෙන් කියන්නේ
අපි දැන් ෆයිල් එකක් වගේ මොකක් හරි රිසෝස් එකක් ඕපන් කරාම ඒක මෙමරි එකට ලෝඩ් වෙනවා. හරිද? දැන් එතකොට ඒක ලෝඩ් වුණාට පස්සේ ඒ රිසෝස් එක ක්ලෝස් කරනකම් ඒක මෙමරි එකේ තියෙනවා. හරි. දැන් ඒ රිසෝස් එක ක්ලෝස් කරේ නැත්තම් ඒකට අපි කියන මෙමරි ලීක් එකක් කියලා. හරිද? එතකොට RAM එකෙන් ඒක ක්ලියර් වෙන්නේ නැහැ. එතකොට RAM එක පිරලා තියෙනවා මේ ඇප් එක රන් වෙනකම්. හරි. ඒක නවත්තන්න මේ Java වල තියෙන try with resources කියලා එකක්. එතකොට මේ try block එක මේ එක්සිකියුට් වෙලා ඉවර වුණාම ඒක ඔටෝමැටිකලි garbage collect වෙලා මේ RAM එකෙන් අයින් වෙලා. හරිද? ඒක තමයි අපි try with resource කියන පාවිච්චි. හරි. එතකොට buffered reader කියලා මේ class එකක් තියෙනවා. මේ buffered reader class එකේ read line කියලා method එකක් තියෙනවා. එතකොට මට ඒකෙන් line එකෙන් line එක read කරන්න පුළුවන්. මම ඒක නිසා ඒක ගන්න. හරි. එතකොට මෙන්න මේ file reader කියන එකේ exception එක මේ throw වෙනවා. අන්න ඒවා මේ මම මෙතන signature එකට දානවා. එතකොට ඒවා මට මේ උඩ layer එකකින් ආයෙ අල්ලන්න පුළුවන්. හරි. එතකොට මේ class එක මේ method එක call කරන තැනකින් මට try catch block එකක් දාලා ඉවරලා මේ throw වෙන exception එක මේ handle කරන්න පුළුවන්. හරි. ඒක නිසා තමයි මම මෙහෙම කරන්නේ. හරි. ඊට පස්සේ මේ දැන් මම මෙතන මේ file එකේ data save වෙන විදිහ මෙන්න මෙහෙම තමයි මම plan කරගෙන ඉන්නේ. එතකොට id සමානයි name සමානයි author name සමානයි description. හරි. ඔන්න ඔය type එකට තමයි මම මේ data දාන්න හදන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ සමහරට දන්නේ නැති ඔය JSON කියන එකක් ගැන. හරිද? JavaScript object notation කියලා එකක්. ඒකෙන් කරන්නේ ඔය data representation method එකක්. හරිද? දැන් මම අන්න ඒ විදිහටම මගේ data ටික represent කරන method එක තමයි හදන්නේ. එතකොට මට මේ සමාන ලකුණු දෙකෙන් මේක split කරලා ඉවරලා මට ඕන data ටික ගන්න පුළුවන්. එතකොට ID name author description කියන ඒවා ගන්න පුළුවන්. හරි. එතකොට මම ඒ විදිහට data දැම්මේ කියලා හිතාගෙන තමයි මෙතන මේක හදන්නේ. හරි. එතකොට මම මුලින්ම දැන් අපේ මේක line එක read වෙනවානේ. line එක read වෙනකොට අපි මුලින්ම කරන්නේ මෙහෙම string line කියලා එකක් දානවා. ඊට පස්සේ මෙන්න මේ while loop එකක් දානවා. හරි. මේකෙන් කියන්නේ මෙන්න මේ var කියන්නේ මේ මෙතන buffered reader.readline කියන line එක treat කරන්න. ඒ treat කරපු line එක මෙන්න මේ උඩ තියෙන string line කියන එකට මේ assign කරන්න. හරිද? ඒ assign කරලා ඒ line එක මෙන්න මේ line එක not null වෙනකම් කියන එක තමයි මේ while loop එකෙන් කියන්නේ. හරිද? ඒක null වෙන්නේ ෆයිල් එක මේ ඒ කියන්නේ ෆයිල් එක ක්‍රියේට් කරලා ඉවරනවා. හරි. ෆයිල් එක තව ලයින් නැත්නම් ඒක null වෙනවා. එතකොට while loop එක එළියට. හරි. එතකොට මම දැන් මේ ඒකේ තියෙන දැන් ලයින් එක ක්‍රියේට් කරාම ඒ ලයින් එකේ තියෙන මෙන්න මේ වගේ එකක්. හරි. දැන් මම මේක ස්ප්ලිට් කරනවා මේ මොකද්ද parts කියලා අරගෙන ඒක ස්ප්ලිට් කරනවා. අර සමාන ලකුණු. හරි. මේ regex එකක් කියලා කියන්නේ දැන් මෙතන මේ regex කියලා එකක් පේනවනේ. regex එකක් කියන්නේ regular expression එක කියන එක. regular expression එක නිකන් pattern එකක් තියෙනවා. ඒ pattern එකෙන් අපිට pattern එකක් මෙතෙන්ට දීලා ඉවරලා මේ ඒ අදාළ දේවල් ස්ප්ලිට් කරගන්න පුළුවන්. හරි. regular expressions ගැන අර මම මේ introduction video එකේ link එකක් දාලා ඇති Java tutorials වලට. ඒකේ බලන්න මේ ඔය regular expressions ගැන තියෙනවා. හරි. හරි. එතකොට මෙන්න මේ parts ටික ගන්නවා. ඊට පස්සේ මම book object එකක් හදනවා. දැන් අපි book object collection එකක් තියෙනවා. හරි. මම හදලා දැන් book.set id එක දැන් අපි පාස් වලින් ගන්න id එක තියෙනවා. එතකොට අපි ස්ප්ලිට් කරාට පස්සේ මෙන්න මේක තමයි index 0. හරි. මේ index 0. ඊළඟට මේ මෙතන name එකේ index 1, author index 2, description index 3. හරි. මම තමයි. එතකොට දැන් මේ book id එක long එකක්. එතකොට මෙන්න මේ long කියන wrapper class එක දාලා මොන මෙහෙම ඒ wrapper class එකේ pass long කියලා ඒකට string එකක් දුන්නට ඒක long එකට convert කරන්න පුළුවන්. book.set කරගෙන book.set වලට book.set description book collection එකට x.type book. හරි. ඊළඟට දැන් මෙන්න මෙතන දැන් අපි මෙතන book id එක ගැන protect කරන්න ඕනේ කිව්වා. හරි. දැන් මේ book id එක අපි මෙතන condition එකක් දාලා ඕනේ check කරන්න. හරි. ඒක ඇයි එහෙම කරන්නේ? හිතන්නකෝ දැන් අපි පොත් දෙක තුනක් ඇඩ් කරලා පොත් පහක් විතර ඇඩ් කරලා 1 2 3 4 5 කියලා තියෙනවා.
එතකොට අපි මැද්දෙන් එකක් අයින් කරොත් එහෙම දැන් book ID 3 කියන එක අපි delete කරනවා. හරිද? book ID 3 කියන එක delete කරොත් අපි ඊට පස්සේ තියෙන ඒවා ID එකක් උඩට ගන්න නෑනේ. හරිද? එතකොට book තියෙන්නේ 1 2 3 නෑ. 3 delete කරා 4 5 1 2 4 5. හරිද? එතකොට මේ අපේ දැන් ගන්න book වල එහෙම අර පොත් ගාන ගණන් කරලා හරියන්නේ නෑ. ID එක compare කරලා බලලා තමයි ගන්න. හරි. එතකොට සමහරවිට මේ ටෙක්ස්ට් ෆයිල් එක එහෙම අපි නිකන් හිතමුකෝ මෙහෙම මේ පිළිවෙලට නොතියන්න පුළුවන් කියලා. හරි. එහෙම වුණොත් නිසා අපි මෙන්න මෙතනින් දානවා long id සමානයි long.parselong අර මේක ඊට පස්සේ මෙතෙන්ට id එක දෙන්න පුළුවන් book id කියලා routing එකත් එක්ක book id ඊට පස්සේ මෙන්න මෙතනින් compare කරලා බලලා if මේ දැන් මෙන්න මේ variable එකත් එක්කනේ compare කරනවා. එතකොට ඒ variable එකත් එක්ක compare කරන්න දැන් ඒක තියෙන්නේ ls scope එකේ. එතකොට book service dot book id කියන එක අඩු වුණොත් මේකේ book id එකට වඩා අපි දාන්න ඕනේ මෙන්න මේ ls scope එකේ මේක මෙන්න මේ book id එකට සමානයි. හරි. ඔන්න ඔක තමයි සරල වෙන්නේ. එතකොට මේ book id එක අප්ඩේට් වෙනවා තියෙන මේ ලොකුම version එක. හරි. ඊට පස්සේ මෙන්න මේ while loop එකෙන් පස්සේ මෙන්න මේ එළියේ තියෙන book id එක වැඩි කරන්න ඕනේ. හරි. දැන් මේ මෙතන මේක දැම්මේ මෙතන book id එකට තව variable එකක් තියෙනවානේ. ඒ book id කියන එක තියෙන්නේ මෙන්න මේ while loop එක scope එකේ. හරිද? එතකොට අපිට ඒකෙන් එළිය එකක් පාවිච්චි කරන්න එළිය static variable එක නිසා මේ book id අපි class එකේ නම දාලා reference කරලා තමයි ඒක පාවිච්චි කරන්නේ. හරිද? දැන් මේ scope එක මෙතනින් ඉවරයිනේ. ඒක නිසා අපි මෙතන book id කියලා දාන එකෙන් මේ access කරන්න මෙන්න මේ එළියේ තියෙන book id එක. හරි. හරි. ඊට පස්සේ මේ ඔක්කොම වුණාට පස්සේ අපි return කරන මෙන්න මේ books කියන මෙන්න මේ collection. හරි. එතකොට අපි get books කියන එක ඔන්න method එක හරි. එතකොට book id එකකින් ගන්න නම් අපි ආයෙමත් බලනවා if මෙන්න මේ මෙතන books කියන එක null නම් පොත් ටික load කරගන්න. දැන් පොත් ටික load කරගෙන ආවම මේ code එක අපිට reuse කරන්න පුළුවන්. හරි. එතකොට අපි මෙන්න මේ get books කියන මේ method එක call කරනවා. හරි. එතකොට මේක exception එකක් තියෙන නිසා ඒක method signature එකට දානවා. හරි. ඊට පස්සේ මෙතන for loop එකක් දාලා බලනවා අපේ ඔය දෙන id එකත් එක්ක මේ පොත තියෙනවා. හරිද? පොත මේ ඒ id එක තියෙනවා නම් පොත return කරනවා. එහෙම නැත්නම් මුකුත් මේ null කියලා return කරනවා. එහෙනම් පොතක් නැහැ. හරි. හරි. ඊළඟට පොතක් add කරන්න ඕන නම් ඒත් අපි බලන්න ඕනේ දැන් අර මම කියන එකපාරයි load කරන්නේ ඊට පස්සේ in memory එකේ කියලා update කරන්න. එතකොට අපි බලන්න ඕනේ මෙතන පොත් තියෙනවා. books null නම් get books කියන call කරලා memory එකට පොත් එක load කරගන්නවා. ඊට පස්සේ මෙතන book.set id කියන එක දෙන්න ඕනේ. book id එකට එකක් එකතු කරන්න. හරි. මොකද මේ වෙන්නේ? ආයෙ කවුද? හරි. එතකොට book id එකට එකක් එකතු කරලා තමයි දෙන්නේ. හරි. එතන books වෙනවා. එළිය වෙනවා. හරි. එතකොට ඊට පස්සේ මේ පොත add කරන්න ඕනේ. books.add book. හරිනේ. add කරා. ඊට පස්සේ මෙන්න මෙතනට අපි දැන් අපේ text file එක write වෙන්න වෙන්නේ save වෙන්න බෑ. හරිද? එතකොට අපි මෙතනට මොකක් හරි මේ method එකක් දාන්න ඕනේ මේ file එකට write. හරි. දැන් මේ file එකට write වෙන්න ඕන අපි method එකක් හදමු. දැන් මේක private එකකට අවුලක් නැහැ. ඒක static ම දාමු ඒක අවුලක් නැහැ. void save. එතකොට මේ save method එකෙන් වෙන්නේ මෙන්න මේ collection එකේ තියෙනවා. ඒ කියන්නේ in memory collection එකේ තියෙන ඒවා අපේ text file එකට ආපහු write කරනවා. හරි. එතකොට මම කරන්නේ මුලින්ම if books කියන එක null නම් පොත් ටික ආයෙත් මුලින්ම load කරගන්න. හරි. මොකක් හරි case එකක් ගන්න save කියන එක එහෙම මේ call වුණා. හරි. case එක. එතකොට get books එක දෙන්න බෑනේ කියලා. මේක static කියන එක අයින් කරමු. get books. එතකොට මේකේ get books එක කොහොමද දෙනවා? ඊට පස්සේ
අපේ තියෙනවා මේ print writer කියලා class එකක්. ඒකේ එතකොට මේ method එකක් තියෙනවා write line කියලා. හරිද? Java io package එකමයි තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ ඔය දැන් අපේ ෆයිල් සිස්ටම් එකට මම අර කලිනුත් කිව්වනේ මේ වෙනස් කියලා මේ මොකද ලයින් බ්‍රේක් එක. එතකොට CRද CRLFද කියලා මෙයා ඔටෝමැටිකලි මේ සිස්ටම් ප්‍රොපර්ටි එකෙන් අරගෙන එයා එක හදාගන්නවා. හරි. එතකොට මම මෙතෙන්ට පාවිච්චි කරනවා මේ print writer class එක. print writer ඊට සමානයි print writer. එතකොට ඒකට කෙලින් ෆයිල් නේම් එක දෙන්න පුළුවන්. මේකේ මේ කන්ස්ට්‍රක්ටර් එකක් තියෙනවා. කෙලින් ෆයිල් නේම් එක දෙන්න. හරි. ඊට පස්සේ අපි මේක ලූප් කරන්න ඕනේ. තියෙන පොත් ඔක්කොම writer.println loop.toString කියලා මේ method එක. හරි. මේ toString method එක එන්නේ object කියන class එකේ. හරි. අපි තාම මේක ඒ කියන්නේ මේක book class එකේ නැහැ. ඒ object class එකේ තියෙනවානේ. object දැන් ඕනම class එකක් Java හදන ඕනම class එකක් object class එකෙන් extend වෙලානේ තියෙන්නේ. හරිද? ඒක අපි manually extend කරන්නේ නැහැ. ඒක automatically extend වෙනවා. හරිද? ඒක නිසා අපිට toString එක පාවිච්චි කරන්න පුළුවන් මෙතන. දැන් මෙතන toString එක අපිට ඕන විදිහට නෙමෙයි හැබැයි වැඩ කරන්නේ. හරිද? මේකේ toString දුන්නාම මෙතන reference එකේ name එක තමයි මේ වෙලාවට print වෙන්නේ. හරිද? දැන් එතකොට ඒක නිසා අපි මෙන්න මේ book object එකේ toString method එක හදන්න. හරිද? එතකොට අපි හිතන දෙනවා public string toString method එක හදනවා. එතකොට ඒක override වෙන method එක. ඊට පස්සේ මෙතන return කරනවා අර අපිට ඕන විදිහට මෙන්න මේ විදිහට variable එක හදලා return කරනවා. හරි. return id plus title open description මොනවද දාලා ඉවරලා return කරනවා. හරි. ඊට පස්සේ box service එක දුන්නා මේක automatically හරි. ඔන්න ඔච්චරයි. ඒතකොට right එක. හරි. එතකොට මෙතන අපිට call කරන්න තියෙන්නේ save කියන method. හරි. එතකොට පොතක් update කරන්න ඕන නම් book නම ඊළඟට books.add book save. හරි. එතකොට පොතක් delete කරන්න ඕන කරන්නේ ඊට පස්සේ අපි ලූප් කරලා බලනවා මේකත් එක්ක හරිද පොඩ්ඩක් අප්ඩේට් එක කියලා දෙන්නේ අප්ඩේට් එක හරිද එතන ෆෝන් එකක් දාලා බලන්න ඕකේ oops books මේකට මේකේ ID එකයි මේ අපි දෙන පොතේ ID එකයි සමාන වෙනවා අපි මේක පොතේ දැන් අර දැන් මෙහෙමනේ දැන් මේක RAM එකේ තියෙන්නේ මේක RAM එක ලෝඩ් කරාම එතන RAM එකේ කියලා දැන් මෙතන RAM එකේ තමයි ඔන්න පොත තියෙන්නේ හරි පොතේ ID එක හිතන්නකෝ 3 කියලා මේ පොතේ ID එක අපි හරි ID එක නම් දැන් මේකේ රෙෆරන්ස් එක එනවනේ මෙන්න මෙතෙන්ට දැන් මේ book x කියන්නේ ඔන්න මේකේ ලොකේෂන් හරි අපි එතකොට මේ RAM එකේ ලොකේෂන් එක ඩිලීට් කරලා ආයි දාන්නේ නැහැ අපි මෙන්න මේ රෙෆරන්ස් එකම අප්ඩේට් කරනවා හරි ඒක තමයි අපි කරන්නේ bookx.set title book.set title මම මෙතන books ලියනවා ඊළඟට bookx.set author bookx.set description ඊළඟට save හරි save කරලා ඊට return එකක් දෙන්න පුළුවන් මෙතන execution එක නවතින්නේ එතකොට මේ loop එකෙන් එළියට එතකොට delete book එකක් දෙන්න ඕන දැන් loop කරන්න ඕනේ කොහොමද books if book.get id books.remove book ඊළඟට save කරලා return හරි
ඔන්න තමයි වැඩේ වෙන්නේ. හරිද? දැන් මෙන්න මෙතන කේස් එකක් තියෙනවා. දැන් මේ get books කියන එක හිතන්නකො එකපාර දෙන්නෙක් වුණ ක්ලයන්ට්ලා දෙන්නෙක් ආවා. දැන් මෙහෙමයි. අපේ කේස් එකේදී අපි දන්නවා මේ දැන් වයිව් එක පෙන්වන්න යනකොට එක ක්ලයන්ට් කෙනයි ඉන්නේ. මේවා සින්ක්‍රොනයිස් කරන්න ඕනේ නැහැ. හරිද? ඒ වුණාට මේවා බෙස්ට් ප්‍රැක්ටිසස්. මේවා සින්ක්‍රොනයිස් කරන්න. හරිද? ඒවා අමතක වෙන එක නවත්තන්න හරි සින්ක්‍රොනයිස් කරන්න. හරිද? එතකොට දැන් මේක දෙන්නෙක් එක සැරේ get book આવුත් get book කියන මෙතඩ් එක කෝල් කරොත් එහෙම අර මං කියන මල්ටි ත්‍රෙඩින් සීන් එකත් එක්ක මේ එකපාර මේ ෆයිල් එක දෙපාරක් ඕපන් වෙන්න පුළුවන්. හරිද? ඒවා ඊළඟට මේ සේව් වෙන එක දෙපාරක් මේ වෙන්න පුළුවන්. එතකොට සමහරවිට මේ රයිටර්ස් අපි එක්ස්පෙක්ට් කරන විදිහට වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හරි. ඒක නිසා අපි මේවා සින්ක්‍රොනයිස් කරන්න. හරි. එතකොට අපි මේවා සින්ක්‍රොනයිස් කරන්නේ මොකද්ද? සින්ක්‍රොනයිස් කීවර්ඩ් එක දාන්න. හරි. දැන් අපිට මේක මෙතඩ් එක කෙලින්ම සින්ක්‍රොනයිස් කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට පබ්ලික් සින්ක්‍රොනයිස් කියන එක දාලා වැඩක් නැහැ. මොකද මේ book controllers instances හැදෙනවා හැම thread එකකට. හරිද? දැන් එතකොට මේ book service කියන ඒවා මේවා static නෙවෙයිනේ. එතකොට book controller එකට inject කරන book service කියන එක. එතකොට මේකටත් මේ controllers ගන්නටම book service instances තියෙනවා. හරිද? එතකොට ඒ හැම එකම methods වැඩ කරන්නේ වෙන වෙනම. හරිද? එතකොට මේකේ method එක synchronize කරේ කිව්වොත් synchronize කරොත් ඒකේ instance එකට විතරයි synchronize වෙන්නේ. හරිද? මුළු application එකටම synchronize වෙන්නේ නැහැ. එතකොට ඒක synchronize කරන්න අපි මෙතන එළියෙන් synchronize කියන්නේ synchronize. ඊට පස්සේ මේකට common log එකක් වැටෙන්න බෑ. හරිද? ඒකට අපි දෙනවා book service.class. එතකොට class එකට තමයි log එක වෙන්නේ. හරි. එන්න දීලා නම දෙන්න. හරි. එතකොට ඔය මේ get book කියන class එකේ log එක වැඩෙන්නේ මෙන්න මේ book service කියන class එක. හරි. එතකොට ඒක common. හැම එකටම common. හැම instance එකකටම common. හරි. ඊට පස්සේ මෙන්න මේ save එකටත් එහෙම දෙන්න. synchronize service.class. මේ synchronize keyword එක දාන්න තැන් එහෙම පොඩ්ඩක් බලන්න සමහරවිට deadlock කියලා එකක් වැටෙනවා. අර ඒකේ lock එක වැටෙනවා. ඒ කියන්නේ synchronize කරනකොට lock එකක් නේ වැටෙන්නේ. ඒ lock එක වැටෙනවා. ඒක release කරගන්න බෑ. එයා කියන්නේ වෙන thread එකක් හරි ඒ thread එකම හරි ඒ lock එකම කරනවා. හරි. අන්න ඒ වගේ scene එකක් આવුත් තමයි deadlock වෙන්නේ කියලා එකට කියන්නේ. ඒතකොට lock එක release වෙන්නේ නැහැ කොහෙලා. එතකොට මේ synchronize keyword එක දාන්න තැනුත් එක පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න. හරි. එතකොට ඔන්න ඔහොම තමයි අපේ සර්විස් ක්ලාස් එක හැදෙන්නේ. අපි මේ ටික කමිට් කරලමුකෝ. එතකොට මේ JSP pages තුන මම වෙනම කමිට් කරනවා. JSP කියලා කමිට්. ඊපස්සේ මෙන්න මේ add module books services. හරි. එතකොට book controller class එක තමයි දැන් අපි හදන්න යන්නේ. දැන් අපේ මේ request mapping කියන එක ගත්තාම අපේ මේක මේ නිකන් extension එකක් වගේ. හරිද? නිකන් google.com/images වගේ. හරිද? එතකොට ඒක images/ තව කැලලක් තියෙන්න පුළුවන් මේක ඇතුලේ. spring කියන්නේ ඒ වගේ අර එනම මොකද ඒකට කියන්නේ? dynamic විදිහට URL දෙන්න පුළුවන් මේ framework එක. හරි. එතකොට දැන් මම කරන්න හදන්නේ දැන් පොත් ඔක්කොම ගන්න ඕන නම් අපි කෙලින්ම මොකද්ද මෙන්න මොකද්ද book කියන දැන් මේක book නේ endpoint එක. මේ book කියන endpoint එකට get request එකක් යනවා. හරි. get request එකක් යනවා. හරි. එතකොට මේ all books කියන එක මෙන්න මේ පොත් ටික ඇවිල්ලා කරලා ඒ ටික පෙන්නනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ view එක දුන්නාම ඒකට මම get request එකක් යවනවා /book/view ඊට පස්සේ ඒකට URL parameter එකක් දෙනවා id එක. අන ඒක ඕනේ. මෙතන view කියන එක ඕනේ. book කියලා දීලා මේකට id එක දෙනවා. හරි. එතකොට book URL parameter එක id. හරි.
ඊට පස්සේ view එක කොහොම ඊට පස්සේ delete කරන්න ඕන මම ඒකට get request එකක් යවනවා get request එක get දැන් මගේ මේක javascript වගේ සහ ඒ වගේ languages පාවිච්චි කරන්නේ නැහැ මේකේ request යවන්න එතකොට POSTML වලින් යවනවා නම් අපිට use කරන්න පුළුවන් මේ method මේ http request method දෙකයි තියෙන්නේ get post හරිනේ එතකොට ඒක නිසා තමයි මම get post අතර මේ දෙකම තියාගෙන ඉන්නේ හරිනේ එතකොට මේක get මෙතන delete කරන්න ඕන නිසා මම යවනවා book /delete මෙතන id හරි මෙතන book id එක තමයි මේ id කියලා යන්නේ හරි එතකොට මේක edit කරන්න ඕන නම් ඒකට get එකක් යවනවා /book /edit book id හරි එතකොට පොතක් add කරන්න ඕන නම් මම ඒකට යවනවා get /book මේකත් edit ම දෙමු edit එතකොට මේකේ id එකක් යවන්නේ හරි හරි id ගන්න id එකත් හරි කොහොම යවන්නේ ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ එතෙන්ට පෝස්ට් එකක් යවනවා පෝස්ට් මේක bookmark හරි ඔන්න ඔහොම තමයි data flow හරි එතකොට මම මේ විදිහට controls ටික මුලින්ම හදා ගන්නවා එතකොට all books එකට get book එතකොට මම public string method එකක් හදනවා string type එකකින් method එකක් හදන්නේ get all books හරි ඊට පස්සේ දැන් මේක type එක get නේ get ඒක අපි දානවා get mapping හරි get mapping එක දීලා දැන් mapping එක දෙන්න හරි mapping එක නිකන් slash book නේ කියන්නේ මෙන්න මේ හරි ඔන්න ඔක තමයි හරි ඊට පස්සේ මේක දැන් මේක අපේ මොකක්ද ඒකට කියන්නේ දැන් ස්ප්‍රින්ග් බූට් එකක් වැඩ කරන්නේ ස්ප්‍රින්ග් වෙබ් කියන එක ඇතුලේ තියෙන Tomcat නේ හරිද embedded Tomcat implementation එකක්නේ ඒ embedded Tomcat implementation එක use කරන්නේ Jakarta EE specification එක හරිද එතකොට ස්ප්‍රින්ග් බූට් නෙමෙයි ස්ප්‍රින්ග් පාවිච්චි කරත් අපි under the hood මේක යන්නේ servlet technology හරිද එතකොට මේ servlet technology එක ගත්තාම දැන් servlet එකක් කියන එක අපි ගත්තාම http servlet කියන class එකෙන් ඒ class එක extend වෙලා තමයි තියෙන්නේ හරිද ඒකෙන් call කරන method වල අපිට එනවා http servlet request සහ http servlet response කියලා references දෙකක් එතකොට ඒවා ස්ප්‍රින්ග් වලට එනකොට ඒ දෙක මෙන්න මේ module කියලා variable එක හරිද module කියන්නේ මෙන්න මේ ORG Spring Framework කියන එකේ හරි ඒක දැම්මම ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන් හරි එතකොට දැන් මම මෙතන මේක get එකක් දුන්නාම මෙන්න මේ UI එක load වෙන්න එපේ මේකට attribute set වෙන්නත් එපා හරි එතකොට මම දෙනවා module.attribute ඊට පස්සේ attribute name එක දෙනවා books ඊට පස්සේ attributes දෙනවා මෙතන books is get books හරි මෙතන හරියම මේ IO exception handle කරන්න ඕන try catch එකක් දාලා මම මෙතන ගන්නෑ මොකද මේක ඇත්තටම ඔයා handle කරේ නැත්නම් ගොඩක් වෙලාවට මේ framework එකෙන්ම handle කරලා ඉවරලා 500 internal server error http response code එකක් return කරනවා හරි ඊළඟට මම මෙතන return කරන්න ඕනේ view එක හරිද string එකක් return කරන්න කිව්වට මේකෙන් ඇත්තටම return කරන්නේ view එක හරි එතන මගේ web app එක ඇතුලේ මෙන්න මේ book කියන එක ඇතුලේ all books කියන එක තියෙනවා හරි එතකොට book/all books හරි ඔන්න ඔය එකක් තමයි හරි එතකොට get all books එක කොහොම ඊළඟට get එක බලනකොට get id එකක් දුන්නා id එකක් දැන් මෙතෙන්ටම අපිට දෙන්න පුළුවන් id එකක් ආවොත් මොකද්ද වෙන්නේ කියලා
එතකොට මම මෙතන දෙනවා request param කියලා තියෙනවා. request parameter කියන එක. request parameter එකක් තමයි මේක. හරිද? URL parameter request parameter කියන ගොඩක් එකම කියන්නේ. එහෙම දෙවල මම මෙතනින් ගන්නවා id කියන එක. හරි. request parameter long type එකේ id. හරි. හරි. එතකොට මේ request parameter එක දැන් මේකෙදි call කරන්නේ නැහැ. හරි. ඒක එතකොට optional parameter එකක්. එතකොට මෙතනට required කියනවා false කරනවා. හරි. හරි. එතකොට මම බලනවා මෙන්න මේ id එක තියෙනවා නම් if id not null නම් මම එතකොට return කරන්න ඕනේ මෙන්න මේ view එකේ. හරි. එතකොට model.attribute එතකොට මේ id එකට අදාළ පොත නැත්නම් return කරන්න ඕනේ. හරි. ඒක book service එක get book id එතකොට id ඔකේ දුන්නා ඊට පස්සේ return කරනවා book slash මෙතෙන්ට view ඔන්න තමයි. ඊට පස්සේ මොනවද දෙකකට තියෙන්නේ මේ delete එක හදලෙමුකෝ view book එකේ delete කියන එක. එතකොට එක දෙන්නේ public string delete by criteria එකක් දෙන්න. එතකොට ඒකට මම request parameter එකක් තියලා දෙනවා id id ඊට පස්සේ මෙතන දෙන්නේ get mapping එකක් තමයි. මෙන්න මේ book කියන එක extend වෙලා තව කැලලක් කරනවා delete. හරි. එතකොට ඒකෙන් මම ගන්න ඕනේ දැන් මෙතනත් මේ දැන් request parameter request හරි මෙතන මේ මෙහෙම දෙන්න පුළුවන් නිකන් දෙන්නත් පුළුවන්. එතකොට මෙයා variable name එක තමයි ගෙලින්ම ගන්නෙ. හරිම දුන්නොත් එහෙම ඒ variable ඒ name එකකින් එන එක තමයි මේ variable එකට assign. හරි. එතකොට ඔයා එතකොට දැන් request parameter කියන එකේ default වෙන්නේ මේ required කියන එක true. හරිද? එතකොට එයා long id එක දුන්නේ නැත්තම් මෙයා error එකක් පෙන්නනවා මේ parameters වල අවුලක් තියෙනවා කියලා. හරි. ඒක නිසා අපි මෙතන මේවා handle කරන්න ඕනේ නැහැ. එතකොට එතන book service dot delete book id එතකොට මෙතන exception එක handle කරන්න ඕනේ return redirect එකක් දානවා මෙන්න මේ book කියන එකට. මෙන්න මේ මේකින් කරන්නේ redirect කරන එක redirect slash මෙන්න මේ book කියන්නේ වාගේ endpoint එක. හරි. දැන් මේක control click කරාම යන්න මෙන්න මෙතෙන්. හරි. ඊළඟට තව get එකක් තියෙනවා මෙන්න මේ edit එකයි add book එකට එකම get එක යන්නේ. හරි. edit key. මම දෙනවා public string edit book කියලා. edit book එක දුන්නාම ඒක දෙන්න ඕනේ ඒක get mapping edit slash edit ඒක තමයි endpoint එක. එතකොට මේකේ id එක මේ parameter එකක් විදිහට ගන්න. request param id ඊට පස්සේ model එකක් ගන්නවා. model එක පිටිපස්සෙන් තමයි තවලන්නේ. මම මෙතන මේ අර කලින් එකේ මේ model එක උඩින් දාපු නිසා මම මෙතන දාන්නේ model. හරි. මම දානවා. දැන් මෙතන මේ long මේ parameter එක edit කරනවා නම් id එක දෙනවා. add කරනවා නම් id එක දෙන්නේ නැහැ. එතකොට මේක required false දානවා. required false. nice. if id එක මාරුනා id එක ගන්න add book නේ. එතකොට මෙතන කෙලින්ම
return කරන්න පුළුවන් book slash edit book හරි දෙන්න පුළුවන් ඒක ක්ලික් කරනවා මම මේක තමයි ලයින් එකට කරනවා දැන් ID එක null නැත්තම් add attribute book එක get ID right exception එක handle කරන්න ඕනේ to edit හරි edit එක හරි එතකොට මේකෙන් submit වෙන එක එන්න ඕනේ මේ පැත්තට post book එක public string අපි ඒකට දෙමු update වගේ එතකොට ඒකට එන්නේ post mapping post mapping එක ආවම මේකෙන් book එකක් හදාගන්න. එතකොට book එක හදාගන්න ඕන නම් දැන් මේක එන්නේ මේක දැන් මේක form එකක්නේ. මේ form එකෙන් එන request එන්නේ body එක xwww form url encoded කියන content type එක. හරිද? ඒ කියන්නේ මෙහෙම දැන් අපි මේක post request එකන post එතකොට මෙතන slash book endpoint එක http version එක http/1.1 ඊට පස්සේ මෙතන headers තියෙනවා මෙන්න මෙතන content type කියලා එකක් තියෙනවා content type එකේ ඉන්නේ ඔය xwww form url encoded විදිහට ඒකෙන් කියන්නේ එතකොට දැන් මේකේ මෙතන line break එක හිතන්න මෙතන තව මොන හරි headers තියෙනවා මෙහෙම ඊට පස්සේ line break එකක් /r/n ඊට පස්සේ මෙන්න මෙතන body එක එන්නේ මෙහෙම දැන් මෙතන මේ form එකක්නේ එතකොට ඒ කියන්නේ id equals හිතන්නකෝ 2 and දැන් මෙතන title equals මොකක් හරි title එකක් and මෙන්න මේ and එකෙන් තමයි මෙන්න මේවා මේ වෙලා එන්නේ හරිද දැන් හිතන්නකෝ මෙතන දැන් title එකට මේ and කියලා මේ එකක් තිබ්බා කියලා එතකොට මේ and එක ASCII character ඒ කියන්නේ ASCII මේ type එකට convert වෙලා කියන්නේ normally ASCII තමයි මම කියන්නේ ASCII code එකකට convert වෙලා ඇවිල්ලා ආයෙමත් අපේ method එකෙන් එනකොට ඒක normal මේ character එකකට convert වෙලා තමයි එන්නේ හරිද එතකොට මේ දෙන parameters මෙන්න මේ and එකෙන් තමයි split වෙන්නේ හරිද එතකොට ඒවත් request parameters විදිහටම තමයි එන්නේ අපිට spring boot වල එතකොට මේ මෙන්න මේ ඔය මේ request params විදිහටම ගන්න පුළුවන් හරි එතකොට දැන් මෙතන submit කරාම මෙහා දැන් මෙතන edit එකක් නම් ඒ කියන්නේ මෙතනින් දැන් අපේ තියෙන පොතක් edit කරනවා නම් මේ book id කියන එක තියෙන්න ඕනනේ හරිද එතකොට book id කියන එක මේකෙදි තියෙනවා පොතක් add කරනවා නම් book id එක නැහැ හරිද ඒක null වෙනවා හරි එතකොට මේ request parameter එක id කියන එකට required false වෙනවා හරි එතකොට මෙතන request param required false id හරි request param අනිත් ඒවා අනිවාර්යෙන් required තියෙනවා දැන් name author description කියන අනිවාර්යෙන් තියෙනවා හරි string name request param author description හරි ඔය ටික ඊට පස්සේ අපි මේකේ ID එක තියෙනවද නැද්ද කියන එක මත පදනම් වෙලා මේ මොකද්ද පොත edit කරනවද update කරනවද කියන method call කරන service class හරි if මේක වෙන්නේ නිකන් අකරු new book set title method name නෙවෙයි title set title book.set author book.set
description ඊළඟට මෙතන id එක set කරන්න ඉස්සෙල්ලා id equals null මොකද්ද service dot add book එතකොට එයා add book එකේ තියෙනවානේ මේ add book method එකට ගියාම පොතේ id එක එයා automatically හොදා ගන්නවා එතකොට මේක ගැන අපි මේ දන්නේ id එක නැති නිසා else book service dot update book book service එකට යන්න ඉස්සෙල්ලා එතන book dot set id එක එතන id එක දෙන්න nice ඊට පස්සේ දැන් අපි මේක submit කරලා පස්සේ මෙන්න මේ all books කියන මේ view එකට යනවා හරි all books එකට යන්නේ මෙන්න මේ redirect එකක් ගන්නවා මෙන්න මේ method එක හරි මොනවද තමයි අපේ control class එක හැදේ හරි ඒකට JSP classes අපි කලින් හදුවා මේ කලින් මේ මොකද ජගතයි ප්‍රොජෙක්ට් එක හදනකොට එතකොට normally එකක් කියාගෙන යන්නම් කොහොමද වැඩ වෙන්නේ කියලා දැන් මෙතන අපි මේ controller class එකත් commit කරමු controller commit දැන් මේ මුලින් ඉඳන් බලාගෙන යන්නකොනේ එතකොට මෙන්න මේ view book කියන එක තමයි මේ තියෙන්නේ මේ view book එකේ එතකොට table එක මෙන්න මේ මොකද්ද view නෙමෙයි all book කියන එක all book JSP එක තමයි මේ තියෙන්නේ එතකොට all book JSP එකේ table එකක් හදලා තියෙනවා අපි මේකේ JSTL පාවිච්චි කරන්නේ නැහැ හරිද Java server stack library කියන එක පාවිච්චි කරන්නේ නැහැ ඒක නිසා අපි normally මේ normal විදිහට තමයි මේක ගහගෙන යන්නේ එතකොට මෙන්න මේ book කියන එක දැන් මෙතන මේ මොකද්ද මෙතන spring demo කියන එක ඉන්නවා හරිනේ එතකොට මේ list එක ගත්තා අරකින් ඒ කියන්නේ control class එකෙන් control class එක දැන් මේක තියෙනවානේ attribute එක මෙන්න මේ id එක null නම් books කියලා මේ පොත් ටික එනවානේ හරිද ඒ ටික ගත්තා ඒ ටික මෙන්න මේකට දැම්මා හරි ඊට පස්සේ දැන් මේකේ add book එකකින් ගියාට පස්සේ ඒක get book edit හරි එතකොට මෙතන මේ වෙන්න ඕනේ book /edit හරි එතකොට add book එක මෙතෙන්ට view එක ගන්න ඕන නම් get book id හරි එතකොට මෙතන id එක දෙන්න හරි get book id හරි book id එක කොහොම තමයි all books එක ඊට පස්සේ view book එකේ එන්නේ මෙතන spring demo එතකොට view book එකේ මෙන්න මේ book කියලා attribute එක තමයි set කරන්නේ එතකොට ඒක ගත්තා book කියන එක ඊට පස්සේ පෙන්නුවා ඊට පස්සේ මෙන්න මේ edit එකයි delete එකයි මෙතන වෙනස් කරන්න ඕන හරි edit book එකට යන්නේ /edit edit එකට යන්නේ එතකොට පොඩ්ඩක් all books එකේ book edit හරි view book එකේ මෙන්න මෙතෙන්ට edit කියලා බලමු edit එකට ගියාට පස්සේ attributes set වෙනවාකෝ නෑ පොඩ්ඩකින් මේක edit එකට යන්න ඕනේ ඔව් හරි එතකොට edit එතකොට මෙතන id එකක් දුන්නාම id එක ගන්නවා මෙතන edit true කියලා එකක් ඕනේ නැහැ ඊට පස්සේ
පොතක් ඩිලීට් කරනවා නම් මෙන්න මෙතන මේ delete book by id කියන එක. ඒතකොට delete කියන එක තමයි කෝල් වෙන්න ඕනේ. එතකොට id එක දෙන්න ඕනේ. delete /delete id එක දුන්නා. එතකොට මෙතන delete true කියන එක ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන edit book එකේ කො edit book එක ආවා. edit book කියන එකට attribute එක book කියන එක set කරා. හරි. ඊට පස්සේ ඒක බැලුවා. ඒ ටික ඕන විදියට හදාගත්තා. මෙතන submit එක එන්නේ book. හරිනේ. හරි. එතකොට දැන් JSP ටික මේ බලවල change JSP to string to string correct. Okay. ඊට පස්සේ මෙතනින් run කරන්න පුළුවන්. run මෙන්න මෙතන enable annotation මේ lombok requires and enable annotation processing කියලා එකක් අන්න ඒක enable කරන්න. හොඳයි. හරි. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ log එකක් වටනවා. log එකේ මෙන්න මෙතන මේ line එකක් යනවා Tomcat started on port 8080 with context path මෙන්න මේක කියලා. හරි. ඔයාගේ application එක වැඩ. හරි. එතකොට අපිට web browser එකෙන් ගිහලා බලන්න පුළුවන්. 8080 ඒකට ගියාට පස්සේ white label error page එකක් එන්නේ. white label error page එකක් කියන මෙතන මේ මුකුත් නැහැ. හරිද? මේ not found status 404. හරි. එතකොට මෙතන අපි index.jsp එකක් නැති නිසා තමයි ඒකේ. හරි. ඒක නිසා මේ වැඩි ගණන් ගන්න එපා ඒක. ඊට පස්සේ දැන් අපේ මෙතන මේ book servlet එකට යන්න ඕනේ. එතකොට slash මොකක්ද දෙන්නේ? no static resource split book configuration අවුලක් වගේ. මෙතන prefix එක suffix එක මාරු කරලා දාලා තියෙනවා. ඒකේ මෙතන prefix එක එන්න ඕනේ මේක suffix එක එන්න ඕනේ hsp. හරි. ඒක අවුලක් වයන්ට වෙන්නේ මෙතන. මේ දැන් මෙතන ඔය developer අර dependency එකක් දෙන්න ඕනේ. හරිද? මෙන්න මෙතන form.xml එකට අපි මේ dev tools කියන එක දාගෙන තියෙන්නේ. මේ dev tools dependency එකෙන් අපිට trace back එකක් එනවා. හරිද? මේ dev tools dependency එක ඇත්ත deployment වලදී පාවිච්චි කරන්නේ නැහැ. මේක development වලදී සහ testing වලදී තමයි ගොඩක් කරලා පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඒක පෙන්නනවා මෙන්න මේ no resource found exception එකක් ඇවිල්ලා තියෙන්නේ. no static resource මේ JSP කියන එක ඉස්සරහට එන්න බෑ. හරිද? ඒකට මෙන්න මේ ඒකෙන් තමයි මම හොයාගත්තේ මෙතන අවුල තියෙන්නේ කොතනද. හරි. එතකොට අපි මේක configuration case එකක් නිසා මේක reload කරන්න විදිහට නානේ. හරි. dev tools වලින්ම තමයි ඒක automatically refresh වෙලා page එක automatically load කරගන්නේ. හරි. හරි. ඔන්න දැන් අපේ මොකද්ද පොත් නැහැනේ. ඒක නිසා ඔන්න මේ table එකේ ඉස්. හරි. පොතක් add කරලා බලමු. title එක අපි දාමුකෝ බලන්න. author one description one submit. හරි. පොත add කරලා. තව පොතක් add කරමු. to submit add book 333 submit. හරි. 2 එක view කරා. ඊට පස්සේ මේක edit කරන්න පුළුවන්ද කියලා බලමු. 2 submit වැඩ view delete වැඩ nice. ඊට පස්සේ බලමු අපි file එක save වෙලාද කියලා. දැන් මේක file එක save වෙන්නේ අපේ මෙන්න මේ normally save වෙන්නේ මෙන්න මේ spring demo කියන මේ folder එක ඇතුළේ. හරිද? මේ book.txt. හරි. ඔන්න save වෙලා. හරි. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ එතන save වෙලා නැත්නම් ඔයාගේ වෙන run debug configuration එකේ edit කියන එකට ගිහිල්ලා බලන්න එක තියෙන්න ඕනේ මෙන්න මේ හරි කොහේ හරි
ඒක normally මේ කොහේ හරි ඇති මේ run වෙන තැන. හරිද? ඒ run වෙන තැනත් එක්ක පොඩ්ඩක් compare කරලා බලන්න normally මෙන්න මේ src folder එකට එළියෙන් තමයි මේ application එකේ කියන්නේ application එක run වෙන්නේ src folder එකට එළියෙන් කියලා තමයි ගන්න. හරිද? එතකොට මේ අපි මෙතන relative path එකක් දීලා තියෙන නිසා මෙන්න මේ කො 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 මෙන්න මේ book service එකේ එතන book.txt කියන්නේ relative path එකක්නේ. හරිද? relative path එකක් දීලා තියෙන නිසා එතන තමයි save වෙන්න ඕනේ. හරිද? මේ වගේ book.txt. හරි. හරි. එහෙනම් මෙහෙම තමයි spring boot එක අපි වැඩ කරන්නේ. අපි මේකට JSTL පාවිච්චි කරන්නේ නැහැ. JSTL දානවා නම් මේ JSP pages තව ඉක්මනට හදාගන්න පුළුවන්. අපි මේක පාවිච්චි කරන්නේ මේ Tomcat එකත් එක්ක තියෙන ප්‍රශ්න සහ මේක implement කරන්න තියෙන resources පොඩ්ඩක් අඩුයි හොයාගන්න. ඒකත් එක්ක හරි. එහෙනම් ඕගොල්ලන්ට සුබ පතනවා ඔයගොල්ලන්ගේ මොකද්ද මොකද්ද වයිවා එක හොඳට කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි.